අපි යනවා දුර ගමනක්. ඒ දුර ගමනේ මෙන්න මේ ලස්සන ළමයා ඉන්නවා. ඉතින් මේ ලස්සන ළමයා හින්දා තමයි අද අපි මේ දුර ගමන යන්න හිතාගෙන හිටියේ නෙමෙයි යන්නේ. ඉතින් මොකද හේතුව මොකද්ද? හේතුව තමයි මෙන්න මෙයාගේ හස්බන්ඩ් රට ගියා. ඉතින් ඒ නිමිත්තෙන් මේ ලස්සන ළමයා දුකටපත් වෙලා ඉන්න හින්දා අපි හිතුවා පොඩ්ඩක් දුර ගමනක් යන්න කියලා. අපි හිතුවා පොඩ්ඩක් දුර ගමනක් යන්න කියලා. මේ දෙන්නගේ වැඩේ ඉතින් ඔය යනකම් එනකම් මොනවා හරි කන එක. අනේ වැටුන එකත් ඔය දැන් වැඩේ. අම්මා වැටුනේ මට කන්න දෙන බල්ලෙක්ට වගේ. මාර වැඩක් වෙලා තියෙන්නේ. දැන් මේ මට පොඩ්ඩක් නිකන් මේ මගේ ටෝන් එක හයි වුණා දැන්. මීට පෙර මගේ ටෝන් එක හයි වුණා. ඉතින් ඒක පොඩ්ඩක් කූල් කරගන්නත් එක්ක වාහනේ පොඩ්ඩක් නතර කරලා මේ දෙන්න ඔය ඉතින් හැම වෙලාවෙම ඉතින් අර ඒ දෙන්නගේ පොඩි කාලේ ඉඳන්ම ලයිෆ් එක කෑම. පේනවනේ ඔය. ඒක තමයි ඒගොල්ලන්ගේ කරන්නේ. ඉතින් අපි පොඩ්ඩක් දුර ගමනක් යන්නේ හින්දා පොඩ්ඩක් මග නතර කරන්නේ. මෙන්න මේ වගේ ලස්සන තැනක නතර කරා. හිතට සතුටුයි දැනෙන නිදහස. මගේ අද ගන්න මේ හෙල්ලෙනවා. අනින්න ඕන දෙපැත්තම බලන්න ඕන. ඉන්න බලන්න. මන් මාලාසයනේ මේ වගේ තැන් වලට යන්නත් මේ වගේ නිදහස් තැනකට ගිහිල්ලා ඉන්න. ශිලාන්තගේ YouTube channel එකට දැන් අද අපි මේ වීඩියෝ එක කරන්නේ. අද දවසේ අපි ගොඩක් plan කරගෙන හිටියා වැඩ ගොඩක්. ඒ එකකටවත් එකක්වත් කරගන්න හම්බුනේ නැහැ. මොකද අපේ ලොකු බබා දුකෙන් හිටියා. එයාගේ හස්බන්ඩ් රට ගියේ හින්දා. ඉතින් අපි plan කරා මෙන්න මේ හොරාව අරගෙන පොඩ්ඩක් එළියට ආවොත් එයා ඉතින් සතුටින් ඉඳීනේ කියලා. ඇත්තටම මෙයා ගොඩක් සතුටින් ඉන්නවා. එයාගේ හස්බන්ඩ් අපේ දැනිට බබා ගියේ ලොකු වැඩකට. මාස එකමාරක් විතර එයා ඒ රටේ ඉඳලා තමයි ඉන්නේ. ඉතින් ඒ ලොකු වැඩකට ගියේ හින්දා මෙයා ඉතින් අපිත් එක්ක හුරතල් වෙවි එක තැන් වලට යනවා. ඉතින් පොඩි කාලේ ඉඳන්ම මම එයාලගේ සතුට වෙනුවෙන් තමයි ඇත්තට මං ජීවත් වුනේ. මම හිතන්නේ අම්මා කෙනෙක් විදිහට හැමදාම ඒ විදිහට තමයි ඉතින් දරුවන්ගේ සතුට බලලා තමයි සතුට වෙන්නේ. පරිස්සමින් පරිස්සමින් මිනිස්සු විශ්වාස ගන්න එපා. පරිස්සමින් කියන මිනිස්සු විශ්වාස කරන්න එපාලු අක්කි කියනවා. මේ පරිස්සමින් කියන පහුවෙන්ද කසාද බඳිනවා. පරිස්සමින් ඉන්න කියලා පහුවෙන්ද කසාද බඳිනවලු. ඔන්න වැඩ. ඉතින් ඔන්න අපේ සිතියත් පිටිපස්සෙන් ඉන්නවා. ඔය පේනවනේ සිජ්ජා. මේ සිතිය ගැන ගොඩක් කට්ටිය අහලා තිබ්බා. කවුද මේ සිතියා කියලා. ඉතින් අපේ සිතියා තමයි අපේ ෂේන්ගේ චූටි කාලේ ඉඳන්ම යාළුවා. අම්මා මොන්න ඉතින් අපි යන තැනත් හරිම ලස්සන තැනක්. ඕගොල්ලන් දැකලා පුරුදු තැනකට තමයි අපි යන්නේ. ගොඩක් අය ඒ වීඩියෝස් දැකලා ඇති. එක්කෙනෙක් ඉන්නවා පිටිපස්සේ. ඔයගොල්ලන්ට පේනවද? හරි. එයා දැන් තව චුට්ටකින් ඉස්සරහට එයි. ඉන්න මම එක් ටක් ගාලා කැමරා එක හැරෙවුණා. මාර හුලඟක් එන්නේ.
මගේ කොණ්ඩේ ඇත්තටම රිලැක්ස් කරන්න ඕන. ක්‍රවුන් ඒරියා එක රිලැක්ස් කරන්න ඕන. මම මේ දවස් ටිකේම පොඩ්ඩක් ඔයිල් දාලා මසාජ් කරලා කොණ්ඩේ ටිකක් මේ හරියම වවා ගත්තා. මම නැත්තම් කොණ්ඩේ පහුගිය කාලේ පොඩ්ඩක් ඔයිල් කරන්න බැරි වුණේ හින්දා කොණ්ඩේ යන එකකුත් තිබ්බා. මෙන්න මේ හොර ගෙඩියා කොණ්ඩේ යන එකකුත් තිබ්බා. ඉතින් දැන් මට මේ හරිය වැවිලා තියෙන්නේ කොණ්ඩේ. දැන් මම ක්‍රවුන් ඒරියා එක රිලැක්ස් කරගන්න ඕන. ගොඩක් අය බලාගෙන හිටියා වීඩියෝ එකක් ගේනකන්. ඉතින් වීඩියෝ එකක් ගේන්නත් වෙලාවක් තිබ්බේ නැහැ. මගේ සමිතාස් කිචන් එකට වීඩියෝස් කරයි කියලා කරනකන් ගොඩක් කට්ටිය මගෙන් ඇහුවා. ගොඩක් කට්ටිය. ඉතින් ඒකටත් මට වෙලාවක් තිබ්බේ නැහැ ගෙදර ඉන්න. සමිතා මුගේ පොදු YouTube channel එකටත් වීඩියෝ එකක් කරන්න බැරුණා. ඉතින් අද මියාගේ channel එකට තමයි මේ වීඩියෝ එක කරන්නේ. මෙන්න මෙයා කියන්නේ චරන්ත. Hai. Napi දැන් ඇවිල්ලා තියෙන්නේ පැයක් දෙකමාරක් විතර ආවා. එකපාරට ආව නම් ඉක්මනට එන්න තිබ්බා. ඒ උනාට අපි චුට්ටක් නතර කර එක කාකා බීබී ආවේ. මාර ලස්සනයි ඉතින් මෙතන. අපි ආවේ සෑහෙන කාලයකට පස්සේ මේ ට්‍රිප් එක. ඉතින් ඔහොම තමයි. ආවතල් ලඩ පිටාවක් තියෙනවා. අර එහා පැත්තේ වැවක් තියෙනවා. මෙතන පූල් එක තියෙනවා. අරුනේ. ඉතින් අපි මෙතන ඉන්නවා දවස් දෙකක්. ෂේල්ලා ගියා පූල් එකේ නාන්න. මම සමිතයි තව චුට්ටකින් යනවා ඒ පැත්තට. පෙන්නන. වැලම මගේ පණ මොකද කරන්න කියලා baby. Hai. Bau mahal sama India. Kunci sambal parippu. Bau pennon bau. Bau kiwa mau pennon. Metin bau. Ape dani baba ke kama wage to mewa. Shukriya. Ah, no ma. Logo ya.
අපි වෙනසකටත් එක්ක මේ පාර පුත්තලමට ඇවිල්ලා චුට්ටක් ආව පොඩ්ඩක් ඇවිදින්න. ඊට පස්සේ අපිට එතන ඉන්න කෙනෙක් කිව්වා ලස්සන පැත්තක් තියෙනවා නාන්න ලස්සන තැනක් තියෙනවා කියලා. ඉතින් අපි දැන් එතනට ඇවිල්ලා ඉන්නේ මේ. තනිකරම මේ හරිය වටේටම තියෙන කැලේ. තව පොඩ්ඩක් දුරක් යන්න තියෙනවා. තව කොච්චර දුරක් තියෙනවද? කිලෝමීටර් 500ක් නේ. කිලෝමීටර් 500 කියන්නේ අපි යන්න ඕනේ වේර. නෑ මීටර් 500යි. මම ඉතින් ඉන්දියාව පැත්තට වගේ. මීටර් 500යි. ඉන්න මෙතන අපි ඉන්නේ. ලුවන් කුළුම පිවිසුම. විල්පත්තු ජාතික උද්‍යානය. මාර ලස්සනයි වැත්තේ නේ. ඔව්. හැබැයි අවුව සැරයි. හවස් වෙනකොට නියමයි. මේ හරි සත්තු ඉන්න ඇති අනිවාර්යෙන්ම. අලියකාව දුවන් තියෙන්නේ. මොනවාද මීටර් 100 200 තමයි. සරසෙන් වේන් අර ඉන්නේ ගොන්නුද කොහෙද? අම්මා මොන්ඩරෙක් ඉන්නවා. ඈතින් පේනවා හරක් ටිකක් ඉන්නවා මේ. මේ හරි ලස්සනයි. ඒ බලන්න පේන හැටි. හරිම ලස්සන තැනකට ආවා. මේක එළුවන් කුළුම තමයි මෙතන. ඉතින් හරිම ලස්සනයි. අද පොය දවස වුණත් අපි ආව හැබැයි සෙනග නම් මෙතන අඩුයි. තව එහා පැත්තේ තියෙනවලු ලස්සන තැන්. අපි දෙන්නට ඉතින් මාර හැපි ඉතින්. අපිට බහින්න ඕනේ. ඔව් අපිට බහින්න ඕනේ. හැබැයි මේ දැන් අද වැස්සකුත් එනවා. මේ ඔපිඩිය බලන්න මේ පිටිපස්සේ ඉන්න දෙන්න පොඩ්ඩක් මේ ඒ කියන්නේ මේකට වැටුණොත් අර ගස් ටිකේ ඔව් දුගුන් කියලා මූදටලු යන්නේ. ඉතින් හරිම සතුටුයි දවසක් අද. එහෙනම් පස්සේ ආපහු හම්බෙමු. බයි. අපි එන්නේ ට්‍රිප් ඇවිල්ලා ඉන්නේ ට්‍රිප් ඇවිල්ලා අපි එන්ජොයි කරන ගමන් ඉන්නේ නේ බං. ඔව් අයියනේ. මේ අරුවට යන්න පුළුවන්ද? හරි අරුවනේ. මේ මෙතනින් යන් මෙතනින් ගිහිල්ලා අපි දෙන්න එකක් ගන්නවා. දැන් අපි දෙන්න ඔහොම පේනවනේ බං මේකල්ල නේද? ඔව්. ඊට පස්සේ අපි දෙන්න ඔහොම ඉන්න ගමන් බබා මෙහෙම ඔන්න ඔහොම අල්ලගමු. පින් තන පින්නන්න බෑ. ලස්සනනේ. මේ අයියේ පූල් එකට වෙන්නේ බැස්සා. මේ අයියේ පූල් එකට බැස්ස එක බම් පෙන්න. ඔෆිස් ට්‍රිප් එකක් කරලා ඉන්නේ. ලැප් එකේම අරගෙන මම පූල් එකට බැස්ස ඊයේ. සුන් කරා මම. ඇයි බබා සුන් කරේ බබා ආවම පැන්නේ බබා. බොරු කියන්නේ බා. අපි දැන් යනවා මොනාරි කාලෙන්ඩ. අපි 12ට යනවා බේකරි එකට කෑම් බාරට. පාම් පිටි වලට වැඩේ දෙන්න යනවා 12ට. ඊට කලින් අපි මෙතනට එනවා. මෙතන චූටි වැඩක් තියෙනවා. චූටි වැඩක්. බයි. වීඩියෝ එක? අපි දැන් යන්න. අපි දැන් යන්න හදන්නේ. යන්නනේ යන්නේ අපි දැන්. ඒකින්ද පොඩ්ඩක් වීඩියෝ එකක් කරා. ඔන්න කරා. ඉතින් අපේ බ්ලොග් එක මෙතනින් ඉවරයි. ඇයි මේ ස්ලෝ කතා කරන්නේ? අපේ බ්ලොග් එක මෙතනින් ඉවරයි. ඉතින් ඔයගොල්ලෝ අපේ YouTube channel එක subscribe කරන්න. සන්තනක් නේද? අයි තරුත් වීඩියෝ එකකට හම්බෙන්න.
මේ තැන පෙන්නලා තිනවා ගොඩාක් ඉතින්. මේක තමයි තබ්බෝව ලේක් රිසෝට් එක. තව එකක් කියන්න ඕනේ මෙතන එහා පැත්තේ කොෆි ෂොප් එකක් දාලා තිනවා. මම ඒකත් ඔයගොල්ලන්ට පෙන්නන්නම්. ඔයගොල්ලෝ තබ්බෝවෙන් අනුරාධපුරේ යද්දී එතකොට අනුරාධපුරේ ඉඳලා කොළඹ යද්දී මේ පාරෙන් අනිවාර්යෙන් මේ කොෆි ෂොප් එකකට ගොඩ වෙලා යන්න. ඔව් මේ හොටෙල් එකේම එක කොටසක් තමයි එතන. තබ්බෝව ලේක් රිසෝට් එකට ඔයගොල්ලන් ආවොත් ඇත්තටම යන්න හිතෙන්නේ නැහැ මෙතන ආවොත්. අපිට දැන් කොළඹ වැඩ තියෙන හින්දා අපිට යන්න වෙනවා. දැන් දවස් 2ක් මෙහි හිටියා. තවත් ඉන්න ආස වුණත් අද අපිට යන්න වෙනවා. ඉතින් තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.